ඕගොල්ලෝ ගොඩක් අය මට විට කන්න එපා කියලා කියනවා. අපි අඩි 50ක් විතර යට ඉන්නේ. අඩි 40ක් 45ක් විතර ඇතුළට ඇහිල්ලා ඉන්නේ. ඉතින් එතකොට මහන්සිය දැනෙනවා. ඒ වගේම හිතත් වෙනතක යනවා. ඉතින් ඒක නිසා අපි ගොඩක් දුරට විට කන්නේ. ඉතින් මේම දෙයක්ත් තියෙනවා. මම පතලේ වැඩ කරනකොට විතරයි විට කන්නේ. ඒ ඇරෙන්නේ ගෙදර දිට කන්නේ නැහැ. ඉතින් මෙහෙම බලනකොට අපි ඉතින් පතල් කරන හැමෝම වගේ විට කනවා. තව ඉතින් විට කන්නේ අපි එදා අපේ නැන්දලා ආච්චිලා අපි දන්න අයත් ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් එදා ඉඳන් විට කනවා. ඉතින් දෙයියනේ කියලා දැන් අවුරුදු 70 80 වෙනවා. හැම කුත් වෙලා නැහැ. එහෙම ඉතින් එකක් ඉවරනකොට එකක් කන්නේ නැහැ. වැඩ කරනකොට පොඩ්ඩක් කනවා. ඉතින් එච්චරයි. ඒකින්ද ඒගොල්ලෝ කියන දේ ඉතින් ඒ දේ මම පිළිගන්නවා. ඔයගොල්ලෝ ආදරේ නිසානේ කියන්නේ. ආදරේ ඔන්න ප්‍රශ්න දෙකකට වගේ උත්තර වුණා. කොච්චර ජම්බුරද හොවල අඩි 45ක් 50ක් විතර ඇති. දිගත් අඩි ඒ වගේද බං? දෝනා මූණතර අපි. ඔව්. 60ක් විතර ඇති. අපි දැන් වැඩ කරන මූණතට මේ අපේ තනික් මහත්තයා වැඩ මූණතේ. මේකත් අනිත් පතල් වගේ සාමාන්‍ය පතලයක් තමයි. ඉතින් අර අපි මේ පොඩ්ඩක් කතා බහ කරලා ජොලියේ වැඩ කරනවා. වෙනසකට ඇත්තේ ඒක තමයි. නැත්නම් ඉතින් මේ වෙන පතල් වල වෙනම වැඩ ටික වෙනවා මේකෙන්. ඒත් ඔයගොල්ලන්ගේ ආදරණීය කමෙන්ට් වලට ගොඩක් thank you නෙමෙයි පින් ආදරේ ලක් අවුරුද්දක්. ඔව් බං. මගේ වීඩියෝ බලනකොට මොනවද වීඩියෝ ඔයගොල්ලන්ට දාන්න ඕනිව කමෙන්ට් එකක් දාන්න. මොන වගේ වීඩියෝද ඕනි කියලා. ඒතර මම ඒව දාන්න. මොකද ඕනි කිව්වේ? ආදරේ එහෙනම්.